ආයුබෝවන් සාදරයෙන් පිළිගන්න වෙනද වගේ. ඉතින් මුලින්ම කියන්න මම අර කලින් කරපු වීඩියෝ එකේ අන්නේ සහෝදරිය ඇවිල්ලා ඉන්නවා ලංකාවෙන් මේ කුවේට් රට. එයාව හෙට සමහර විට ඒජන්සියක් කරා එයාව ඒජන්සිය හරහා මම ඒජන්සි වල නම කියන්නේ නැහැ මොකද මම කාගේවත් ෆොටෝ එකක් කියලාවත් වීඩියෝ කරන්න කැමති නැහැ. මොකද හැමෝටම ආත්ම ගරුත්වයක් තියෙනවා ආයතනයකට වුණත් ඒක එයාලා හරි දෙයක් කරානේ. එයාලකින් වරදක් වුණා එයාලා ඒ වැරද්ද නිවැරදි කරගෙන ලස්සන්ට ඒ වැඩ ටික කරා. එතකොට මම කියන්නම් අද වැදගත්ම කාරණා. ඔය වීසා දෙන මිනිස්සු ඉන්නවා නේද? මට වීසා එකක් හම්බ වෙනවා මම මිනිස්සෙක්ට දෙනවා. හරිද? මම කවදාවත් සල්ලි වලට වීසා දෙන්න කැමති නෑ. මම දෙන්නේ නෑ. ඒ කියන්නේ අපි වගේ මිනිස්සෙක් තමයි දුප්පත් මිනිස්සෙක් තමයි එන්න හදන්නේ. අපෙන් කවුරු හරි අපේ යාළුවෙක් හරි අහනවා නම් මචං වීසා එකක් නැද්ද? මට පොඩ්ඩක් ගනින් මාව මචං ගනින් මට මේ ලංකාවේ ජීවත් වෙන්න බෑ මචං රස්සාව කරලා අමාරුයි මට සල්ලි හොයන්න බෑ. අන්න එහෙම කියන්නේ අපේ හිතවත් කෙනෙක් හරි කවුරු හරි ඔයාලටත් ඔය TikTok එකෙන් Facebook එකෙන් YouTube channel වලින් හම්බෙලා අන්න එහෙම ජොබ් දීපු අය ඇති. හොඳ මිනිස්සු ඉන්න මම නෑ කියන්නේ. හොඳ මිනිස්සු ඉන්නවා. එතකොට ඔයාගෙන් මෙහෙටත් ඇවිල්ලා කොමිස්සෙකුත් අරගෙන ආයේ මෙහෙ ඇවිල්ලා පඩියෙන් සල්ලි ඉල්ලන උන් ඉන්නවනේ දන්න උන්ට මම කියන්නේ. මචං එහෙම කරන්න එපා. මේ මිනිස්සයා ඒ රටේ එක්ක වාහනයකට ෆිනෑන්ස් එකක් දාලා නැත්නම් ඉඩමක් උගස් තියලා බැංකු ලෝන් එකක් දාලා ඒ වගේ දෙයකින් තමයි රටකට එන්නේ. ඒ මිනිස්සයන් උඹලා කොමිස් එකත් අරගෙන එතකොට ඌට දෙන මේ කුවේටි දෙන ටිකට් එකත් අරගෙන ඔක්කොම අරගෙන තවත් බොරු කියකි. ඒ මිනිස්සයාගේ සල්ලි කරන්න එපා මචං. ඒ මිනිස්සයාට ලස්ස 7ක් 8ක් 7යි 50ක් 8ක් වගේ තිබ්බනම් ඒ මිනිස්සයා එනවා ඒජන්සි. එතකොට හිතවත්කමට මිනිස්සෙක්ට වීසා එකක් දීලා ලස්ස දෙකක් ගන්න. සමහර මිනිස්සු ඉන්නවා කෙලින්ම ලස්ස දෙකක් ගන්නවා. ඒ කියන්නේ ඩිනාර් 200ක් ගන්නවා එයා. අරගෙන මචං මේ මිනිස්සයා මෙඩිකල් එක කරලා එම්බසි ගිහින් පුහුණුවට ගිහින් තවත් මොන හරි අඩුපාඩු තිබ්බොත් ඒව හදාගෙන මෙඩිකල් එක අර මම කලින් කිව්වා වගේ අර කුරුණෑගල අර පච මෙඩිකල් ආයතනේ ආන්ගේ පච මෙඩිකල් ආයතනයට ගියොත් එහෙම දෙපාරක් දාන්න ඕනේ. ඒ බොරු කාර්යෝ ගාවට ගියොත් එහෙම දෙපාරක් දාන්න ඕනේ. එතකොට 40 40 සිස්ටම් එකට දැම්ම මේක මෙයා වුණා මෙඩිකල් එක සෙම මචං උඹට සෙම මේ බෙහෙත් ටික බීලා වරෙන් එතකම් මේ වීසා එක තියෙන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ? ඒ වගේ මං ඉල්ලන්නේ ওই වීසා දෙන මිනිස්සුන් මෙහි ආවට පස්සේ උන්ගේ පඩිය හූරා කන්න එපා. සමහර විට උන් 120 පඩියට පොරොන්දු වෙලා ෆස්ට් ටයිම් එන මිනිස්සුන්ට දෙන්නේ 90යි. 90 පඩියට ඌට එතකොට හිතෙනවා අනේ මම මගේ දරුවොත් එක්ක දෙමාපියොත් එක්ක මගේ බිරිඳත් එක්ක හිටියනම් සැපයි මේ 90 මට කොහෙන් හරි 120ක් කියන්නේ ගොඩක් වටින දෙයක්. සමහර ගෙවල් වල 120 දෙනවා ෆස්ට් ටයිම් එද්දි 100 දෙනවා මාස 3ක් ගියාම 120 දෙනවා. ඒ වගේ ගොඩාක් වෙනස්කම් ඉතින් තියෙනවා. මං ඉල්ලන්නේ ඔය වීසා දෙන මිනිස්සු ඉන්නව නේද? ඒ මිනිස්සු ඇවිල්ලා ඒ මිනිස්සු තවත් කවුරු හරි ගෙන්නලා ඒ මිනිස්සුගේ පඩියටත් කෙලින්න එපා. අනික තමයි අපේ ලංකාවේ මිනිස්සු මේ ගෙන්නලා කෙලෙහෙ ගුණ බින්දුවයි. කාපු එකේ ඉඳලා කියන මිනිස්සු තමයි ඉන්නේ. අණ්ඩ දුන්න තේ එකේ මේ පිලිස්සීයේ චායි එක අරන් කියාපාන මිනිස්සු ඉන්නේ. අන්න ඒ වගේ මිනිස්සුන්ට රැවටෙන්න එපා. ඔයාගේ හිතවත්ම ඉන්නවනම් අන්න ඒ වගේ මිනිස්සෙකුට කියලා ඔයා වීසා එකක් ලබා ගන්න නැත්නම් ඔයා කීයක් ගියත් ඒජන්සියක් කරා එන්න මොකද මිනිස්සෙක් එද්දි ඒජන්සියක් කරා එන්න බයයි එක එක ප්‍රදේශ තියෙනවා මම මෙතෙන්ද වැටේ මේ වගේ දේවල් වෙයි මම අද වීඩියෝ එක කරන්න හිටියේ ආව රාජකාරියද කරන්න කියලා. නමුත් මට මේ ප්‍රශ්නේදී මට මේ වීඩියෝ එක කරන්න උනා. හරි පව් මිනිස්සු. වීසා එකක් දෙද්දි ඔයාලත් කල්පනා කරලා දෙන්න මේක හොඳ ගෙදරක්ද ඔයාලගේ සාක්කුවට දාගන්න ඩිනාර් 50 100 වගේ හිතන්න එපා. තවත් මිනිස්සෙක්ගේ ජීවිතයක් සමහර විට ඒ මිනිස්සයාට එපා වෙන්න පුළුවන් මේ ජීවිතේ. ඒ කියන්නේ මේ එයා රියදුරෙක් විදිහට එනවා සමහර විට එයා වෙන තැනකට යොමු කරනවා වෙන රස්සාවකට අන්න ඒ වගේ ඒ හින්දා ඔයාලත් වීසා එකක් දෙද්දි අනේ වඳින්න ඒ වගේ දේවල් කරන්න එපා මිනිස්සුන්. මිනිස්සු හරි අසරණ වෙනවා. පව් මිනිස්සු. එහෙම කරන්න එපා මිනිස්සුන්ට. මොකද එහෙම වෙලා තියෙන හින්දා තමයි මම කියන්නේ. මොකද මම බොරු කියන්නේ සමාජ මාධ්‍යයට අර මම මුලින් දවස්වල කිව්වා වගේ මම කැමති නැහැ සමාජ මාධ්‍යයට පට්ටපල් බොරු කියන්න. මගේ ළඟ සාක්ෂි තියෙන්න ඕන මම මොකක් හරි දෙයක් කියනවා. ඒ හින්දා එහෙම කරන්න එපා කියලා ඉල්ලීමක් එයාලගෙන් මම කරනවා. අර මෙඩිකල් ආයතනයේ කට්ටිය නම් ගොඩක් මාත් එක්ක රණ්ඩු කරා ඉතින් එයාලා YouTube එකේ නෙමෙයි රණ්ඩු කරේ Facebook page එකක් තියෙනවා මලින්ද vlogs කියලා. අන්නේ page එකට ඇවිල්ලා messenger එක හරහා තමයි මාත් එක්කන් තර්ක කරේ මම මහත්තයෝ බොරු කිව්වේ නෑ ඔයාලට අදත් කියනවා
මම මේවා නතර කරන්නෙත් නැහැ. අනික තමයි මගේ ළඟ ස්ක්‍රීන්ෂොට් පවා තියෙනවා. අපේ ලංකාවේ මේ මම දන්නේ නැහැ මේ මෙඩිකල් ආයතනයට සම්බන්ධ කෙනෙක්ද කොහොමද කියලා. එයා මාව හැක් කරන්න හැදුවා. මම එයාගේ ඔක්කොම විස්තර දැන් මෙතන දෙන්න කැමති නැහැ. නමුත් එයාගේ එකමඩේෂන් තියෙන්නේ සල්මියාවල. හරි ලැජ්ජයි. ඉතින් මම ඒ සහෝදරයා ගැනත් කියන සහෝදරේ හරි ලැජ්ජයි. ඔයා කාගේ කීමට එහෙම කරාද කියලා. මම ඔයත් එක්ක කිසිම තර්කයක් නැහැ මගේ. ඔයා මගේ මේ Facebook page එක හැක් කරන්න ඔයා ගොඩාක් උත්සාහ කරා කියලා මම දන්නවා දෙපාරක්. ඔයා ලොග් වෙන්න උත්සාහ කරා. ඉතින් ඔයාටත් ඔයා මතක් කරන ගමන් ඔයා මගේ YouTube channel එක බලන බවත් මම දන්නවා. ඔයා ඉන්නේ සල්මියාවල. මම ඔයාට ඕනනම් වැඩි විස්තර කියන්නම්. ඔයා ආයෙත් මාත් එක්ක හෙටත් මේ වීඩියෝ එක දැකලා තර්ක කරන්න ආවොත් මම ඔයා ගැන විස්තරයක් දානවා. ආයෙ දෙපාරක් හිතන්නේ නැහැ ඉතින්. අපි මිනිස්සුන්ගෙන් ගරලා ගන්නෙත් නැහැ. අපිට හම්බෙන දෙයක් අපි දෙනවා මිසක් දෙසැම්බර් මාසේ අර කරදරයක් වුණා සහෝදරියක්. අන්නේ වීඩියෝ ඒ ප්‍රශ්නෙන් පස්සේ තමයි මම වීඩියෝ කරන්න පටන් ගත්තේ. මම වීඩියෝ කරන්න ඕනේ කියලා. නැත්තම් මගේ තවත් YouTube channel තියෙනවා. ඒක දන්න අය දන්නවා. මම ඉතින් මේ සිංහලෙන් YouTube channel කරන්නේ ලංකාවට මිසක් අර මුලින් කිව්වා වගේ වෙන රටකට නෙවෙයි. අපේ ලංකාවේ මිනිස්සුන්ට තමයි කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන් යන්න, වීඩියෝ එක වැදගත් නම් share කරන්න, like එකක් දාන්න, comment එක ඒක වැදගත්. හැබැයි කුණුහරුපෙන් කමෙන්ට් දාන්න එපා. මං ආස නැහැ කුණුහරුප කියන මිනිස්සු. කුණුහරුප අපිත් දන්නවා. එහෙම කුණුහරුප කියන වැළලෙන්න ආස නැහැ. ඉතින් අසාධාරණ වෙන පුංචි දෙයක් හරි කතා කරන්න පුළුවන් නම් කතා කරන්න. ඒ වගේම තමයි මේ අලුත් අවුරුද්ද 2026 මේ ජනවාරි මාසේ ඉවර වෙන්න කලින් මම මගේ ෆෝන් නම්බරයක් දානවා. ඒක දාන්නේ මේ රටේ ඇවිල්ලා අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන්. ඒක ගැන මම වීඩියෝ එකක් හිට කරන්න. අද වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. මම අද වීඩියෝ එක කරන්න හේතුව තමයි අන්න අර වීසා ප්‍රශ්නේ අර සහෝදරිය ආවා. ඉතින් ඒ ආයතනයට ගොඩක් ස්තුති වෙන්න ඕන. මම ආයතනයේ නම කියන්නේ නැහැ. එයාලත් මගේ වීඩියෝ බලලා තිබ්බා. ඒ අදාළ පුද්ගලයන් මම එයාලව සම්බන්ධ කරගෙන මම කිව්වා මම මෙන්න මෙහෙම දානවා. ඔයාලා එන්න බැරි වුණොත් මම ඒකයි මට පුළුවන් හින්දා මම මොකද්ද කරන්න බලන්න ඒකයි මම දැම්මේ වීඩියෝ එක. බය නැතුව මම කියලා දැම්මේ මෙන්න මේ අහවල් ආයතනයෙන් මෙන්න මෙහෙම කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ අමුවේ දූෂණයක්. අමුවේ දූෂණයක්. අන්න ඒක හින්දා තමයි දැම්මේ. එයාලත් මගේ වීඩියෝ බලනවා. මම ඒ ආයතනයට ගොඩාක් ස්තුති කරනවා. අද ඒ සහෝදරිය මේ රටට ආවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට. ඒ ආයතනයට මම ගොඩාක් ස්තුති කරනවා. ඇත්තටම ආයේ ඒ වගේ වැරදි නොවෙන්න වග බලා ගන්න කියලා ඔය වගේ මිනිස්සු සම්බන්ධ කරගන්න එපා. ඔය වගේ අසහනකාරයන්ව. ඉතින් අද වීඩියෝ එක මම අවසන් කරනවා. ඔයාලා හැමෝටම ආන්තාර ප්‍රදේශවල යන එන අපේ සහෝදර සහෝදරියන්ට තමන්ගේ ආරක්ෂාව සලස ගන්න කියලා කියන ගමන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.